පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට කර්මයේ ඵල දෙන්නේ කර්ම විපාකයේ අනුවද එම කර්මයේ කෙනෙකුට වළකාගත හැකිද මේකේ අහන්නේ මම හිතන්නේ අර කර්මයක් කරාට පස්සේ ඒ කරපු එකට අනුව ඒක විපාක දෙනවද ඒක වළක්ව ගන්න බැරිද වගේ එකක් කරජකාය කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දැන දැන චේතනාත්මකව යම් කර්මයක් කළා නම් එය විපාක නොදී අවසන් වන්නේ නැත. ඒ කියන්නේ ඒකට විපාකයක් එනවමයි ඒ කරපු කර්මයට විපාකයක් එනවා. හැබැයි කර්මෙ මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. කර්මය ගැන කවුරු හරි කියනවා නම් මෙහෙම කතාවක් යමෙක් යම් අයුරකින් කර්ම කරනවද ඒ විදිහට විපාක දෙනවා කියලා කිව්වොත් ඒක වැරදි. හරිම කතාව මේක. යමෙක් යම් යම් විදිහකට විපාක විඳ යුතු කර්ම කරනවා නම් විපාකේ එන්නේ ඒ අනුවයි. කොහොමද හරියටම කියන්න ඕනේ? යම් යම් විදිහකින් විපාක විඳ යුතු කර්ම කරනවා නම් විපාකයේ පැමිණෙන්නේ ඒ ආකාරයටයි. ඒ තමයි කර්මයේ ස්වභාවය. උපමාවකින් බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඔබ දකින්න නේද ඇතෙන් බැටළු හොරු ඉන්නවා ඒ බැටළු හොරා එක බැටළුවෙක් හොරකම් කරන්නේ එක බැටළුවෙක් හොරකම් කරපු මේ හොරාව බැටළු අයිතිකාරයෝ අල්ලනවා අල්ලලා ගහලා රාජ්‍යරුව ළඟට එකතු කරන් ගිහිල්ලා නඩු කතා කරලා සමහරවිට මේ මිනිසයා බැටළුවෙක් හොරකම් කරපු එකකින් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා මරණ දඬුවමින් ඕක අවසන් වෙන්නේ. මහණෙනි ඒ බඳු බැටළු හොරු දැකතියේද? එහෙමයි ස්වාමීනි කිව්වා. මහණෙනි ඔබ දැකලා තියෙනවද මෙහෙම බැටළු හොරු? ඒ හොරා බැටළු හොරකම් කරන්නේ එකෙක් නෙමෙයි. බැටළු අයිතිකාරයාගේ පට්ටියම හොරකම් කරන්නේ. ඒ පට්ටිය හොරකම් කරගෙන යන හොරාට බැටළු අයිතිකාරය වැඳ වැඳ යනවා පේනවා. අනේ මම මේ අහිංසක මිනිස්සයා ඕක කරගෙන හිටියේ මට අඩු ගානේ බැටළුව භාගයකට හරියන්නවත් සල්ලි ටික දීලා අරයි යන්න කියලා බැටළු අයිතිකාරයා අර හොරාට වැඳ වැඳ යනවා පේනවා. මහණෙනි එහෙම බැටළු හොරු දැකලා තියෙනවද? කොහොම ස්වාමීනි එහෙමයි. මහණෙනි එක බැටළුවෙක් හොරකම් කරාම මරණ දඬුවමින් කෙලවර වෙන්න තරම් විපාක දරුණු වෙන්නේ මොන හොරාටද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හොරා දුප්පත් නම් ඒ හොරාට ලොකු බලයක් නැත්තම් දේශපාලන සම්බන්ධතාව වගේත් ඒ හොරාට නැත්තම් ඒ හොරාට ඉතින් බැටළු වෙන්නේ බැටළු භාගයක් හොරකම් කරත් ඇති. එයාට සෑහෙන දැඩි දඬුවම් කරා යන්න වෙනවා. මහණෙනි බැටළු පට්ටිය හොරකම් කරලා අයිතිකාරයා වැඳ වැඳ ඉන්නේ මොන જાති හොරුන්ටද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒනම් ධනවත් හොරු එක්කෝ ඇමතිවරු එක්කෝ මහ ඇමතිවරු එක්කෝ රජවරු හොඳ බලපුලුවන් කාර්කමක් තියන අය ඒ බඳු එලිපිටම මහදාවලේම බැටළු අයිතිකාරයාගේ පට්ටියම හොරකම් කරයි යනවා. අයිතිකාරයා වැඳගෙන යනවා අනේ මහ ඇමතිතුමනි එහෙම කරන්න එපා. ඉතින් මාත් අහිංසක මිනිස්සයනේ. මට අඩු ගානේ ওই බැටළුව භාගයකට හරියන්නවත් සල්ලි ටිකක් දෙන්න. මං කොහොමනම් මේ පාඩුව දරා ගන්නද? දැන් මේ කතන්දරේ බුද්ධ කාලේ එකක් නේ. අදටත් මේ කතාව මෙහෙම නෙමෙයිද? බලන්න බුදුරජාණන් වහන්සේ ගන්න උපමායි උපමාද අකාලිකයි කාලයකට අයිති නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි ආන්ගේ වගේමයි. පොඩි හොරකමක් කිරීමෙන් ඒ පොඩි හොරකම හේතු කරගෙන දැඩි දඬුවම් වින්දා වගේමයි. පොඩි පාප කර්මයෙන් නිරයේ කල්ප ගානක් විඳවන්න වෙන විපාකත් පේන්න තියෙනවා. හැබැයි සමහරෙකුගේ පේන්න තියෙනවා. එයාගෙන් කෙල්ල තියෙන්නේ පොඩි පවකුත් නෙමෙයි ටිකක් ලොකු පව් කෙරිලා. හැබැයි එයාට නිරේ යනවා තියා මේ ජීවිතේවත් ලොකුවට බරපතලට කටුකට විපාක දෙන්නේ. එහෙම දකින්න ලැබෙනවා. එතකොට
කරන එකට අනුරූපව නෙමෙයි විපාක එන්නේ. යම් යම් විදිහකට කරා නම් ඒ විදිහට තමයි විපාක එන්නේ. දැන් අපිට උදාහරණ විදිහට ගන්න තියෙන්නේ අපේ අඟුලිමාල මහරහතන් වහන්සේනේ. අඟුලිමාල මහරහතන් වහන්සේ පැවිද්ද ලබන්න පෙර මිනිස්සු 1000කට වැඩි පිරිසකගේ ජීවිතවල වගකිය යුත්තා. තාම භයානක මිනිමරුවෙක්. අඟුලිමාල කියන නම ඇහෙනකොට මිනිස්සු වෙවුලනවා. එහෙව් අඟුලිමාල ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැස් දෙකට මුණ ගැහෙනකන් ජීවත් වෙලා හිටියා. ඒක අඟුලිමාලට තිබුණු විශේෂ වාසනාව. මට මේ චරිතාපදානේ කියවනකොට හිතන බැරි වෙලාවත් අඟුලිමාල බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කලින් වනයේක හිටියේ ඔය අලියෙක්වත් ගහලා මැරුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කලින් මරණය ආවනම් අඟුලිමාලගේ ජීවිතේට කොච්චර පරලොව දරුණු විපාක එන්න තිබ්බද? ඔහුගේ ජීවිතේ තිබ්බ එහෙම තැනක තමයි. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට තමන්ගේ ජීවිතේ සසුන තුල හසුරුව ගන්නට අවස්ථාවක් අඟුලිමාලට තිබ්බා. ඒ සසුන තුල හසුරුව ගන්න තිබුණු අවස්ථාවෙන් අඟුලිමාල තමන්ගේ විපාකේ සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ විපාකේ වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකටත් බුදුරජාණන් වහන්සේ උපමාවක් ගේනවා. මම මේ කියන කාරණා තියෙන්නේ ලෝණ ඵල කියන සූත්‍රේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි හිතන්න මෙහෙම. එකම ප්‍රමාණයේ ලුණු කැට දෙකක් අරගන්නවා. මේ ලුණු කැට දෙකෙන් එකක් පොඩි කෝප්පයකට ගිහින් දානවා. ඒ කෝප්පේ වතුර පුරවලා. දැන් මේ මං ඉදිරියේ පැන් වළඳින්න තියලා තියෙන කෝප්පේ කියලා හිතන්න. මේ කෝප්පෙට අපිට වතුර දානවා නම් දාන්න පුළුවන් මේ කෝප්පේ කටමට්ටමට විතරනේ. අපිට ආසා කළා කියලාවත් මේකට පුළුවන් ද ජොග්ගුවක වතුර දාන්න? බෑ. මේකට අල්ලන්නේ කෝප්පෙක වතුර ප්‍රමාණය. ඒ හේතුව මේ කෝප්පේ හරි පටුයි. මේක චූට්ටක් වතුර රඳින්න හදපු එකක්. මේකේ වතුර චුට්ටක් රඳින්න පුළුවන් නිසා ඒ චූටි වතුර ටිකට අර ලුණු කැටේ වැටුණොත් මොහොතයි යන්නේ. ලුණු කැටේට පුළුවන් මුළු කෝප්පෙම වතුර ආක්‍රමණය කරන්න. කෝප්පේ තිබුණේ හොඳ පිරිසිදු වතුර එකක්. අනේ අර වැටිච්ච චූටි ලුණු කැටේ ඒ වතුර එකම ලුණු රහට හරවලා. ආන් ඒ වගේ සමහරුන්ගේ හිත හරි පටුයි. එයා හිත වඩලනේ, කය වඩලනේ, සිල් රැකලනේ, ධර්මයක හැසිරලා නැහැ, යහපතක සුචරිතයක හැසිරලා නැහැ. පටු හිතක් තියෙනවා චූටි කෝප්පයක් වගේ. පොඩිම පොඩි පවක් ඇති. එයාව නිරයටම අරයි යන්න පුළුවන්. හරියට දුප්පත් බලයක් නැති හොරෙක්ව කරපු පොඩි හොරකමට මරණ දඬුවමින් කෙලවර කරනවා වගේ. අර ලුණු කැටේම අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කියන්නේ ගංගා නදියට දානවා. අපි දුමු ලුණු කැටයක් අරගෙන ගිහිල්ලා දානවා කියලා අපි කැලණි ගඟට මේ එහා පැත්තේ ගලයි යද්දි. ඕකට දානවා ලුණු කැටයක්. දැන් හවස ප්‍රවෘත්ති වලට කියයිද අන්න ලුණු කැටයක් වැටලා පහළ මිනිස්සුන්ට මේ ගඟේ වතුර ලුණු රහ වෙලා. එහෙම වෙනවද? නෑ. ලුණු කැටයක් නෙවෙයි ලුණු ලොරියක් හැලුණා. ගංගාවේ වතුර ලුණු රහට හැරෙන්නේ. ඇයි හේතුව? ගංගාව දරාගන්න වතුර ප්‍රමාණය වැඩි. ගංගාව පටු එකක් නෙමෙයි. ඒ ගංගාව කියන එකට ලුණු කැටේ වැටිලා දිය වුණාට දැනෙන්නේවත් නැහැ. ඒ වගේ සමහරුන්ගේ ජීවිතේ හරි පුළුල්. එයාගේ හිත වඩලා, හිතෙන් ගුණධර්ම වඩලා, හිතෙන් ධර්මයේ පුරුදු කරලා, සීලවන්තව ජීවිතය ගත කරලා, පින් කුසල් වැඩු පුළුල් චරිතයක්. එයාගෙන් යම් යම් පාප කර්ම වුණා නම් ඊළඟට යම් එහෙ මෙහෙ වීමකින් පින් රැස් කරගනිමින් ඉදිද්දීම පව්කම් වුණාම මේ සිද්ධ වුණා. එයාට ඒවා විපාක කරා එනකොට ඒ විපාකයේ සැර ගොඩා බාල වෙනවා. හරියට හොඳ බලවන්ත
හොඳට ධන සම්පත් තියෙන හොරෙක් බැටළුවෙක් දෙන්නෙක් හොරකම් කිරීමක් නෙවෙයි පට්ටියක් හොරකම් කළත් අරුබුද නැහැ. හොරා කියන නමවත් කියන්න බයයි. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතය හරි ලස්සනයි. උන්වහන්සේ මුලින් හිටියේ හරියට පාටු කෝප්පයක් වගේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණාට පස්සේ උන්වහන්සේ හිත වැඩුවා. කුසල් වැඩුවා. ගුණධම් වැඩුවා. ධර්ම මාර්ගය දියුණු කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩුවා. උපමාව තේරුම් ගන්න මම මේක කියන්නේ. උන්වහන්සේ ගුණධම් වඩද්දි හරියට මෙහෙම වෙන්න ඇත්තේ. පොඩි චූටි පිට තිබුණු කෝප්පේ වගේ හිත ටික කලක් යනකොට ජොග්ගුවක් වගේ වෙන්න ඇති. දැන් වතුර නදින්න පුළුවන් ප්‍රමාණය වැඩි. තව කලක් යනකොට ඒක බේසමක් වගේ වෙන්න ඇති. දැන් වතුර නදින්න තියෙන ප්‍රමාණය වැඩි. තව කලක් පුරුදු කරනකොට ඒක නිදක් වගේ වෙන්න ඇති. දැන් වතුර නදින්න පුළුවන් ප්‍රමාණය වැඩි. උන්වහන්සේ ඒ හිත ගඟක් වගේ කරගත්තා. ඒ නිසා මේ ගෞතම සාසනය ඇතුළෙම සෞඛ්‍යලසුන් නසා මහරහතන් වහන්සේ බවට පත් වුණා. විපාකයක් කරගත්ත බරපතල පාප කර්මයන්ගේ විපාකයක් අඩුම තරමේ පරලොවකට අරගෙන ගියවත් නැහැ. ඒක මේ ජීවිතය ඇතුළෙම දිරෙව්වා. ඒ දිරවනකොට යම් යම් අපහසුතා ඇවිත් තියෙනවා. ඔය අඟුලිමාල මහරහතන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේගේ සමීපයට එනවා. උන්වහන්සේගේ ගල් පාරක් වැදිලා හිස බිඳිලා ඊළඟට පාත්‍රයේ කෑල්ලක් කැඩිලා සිවුර ඉරිලා සිවුරේ කෙලවරක ලේ. උන්වහන්සේට එහෙම ප්‍රශ්නයක් තිබුණා. අර කරගත්ත පාප කර්මයේ විපාක ආවා. සාමාන්‍යයෙන් අඟුලිමාල මහරහතන් වහන්සේ පාරේ පිණ්ඩපාති වැඩම කරද්දී මිනිස්සු වෙන දෙයකට ගහන ගල් කියනවා උන්වහන්සේ ඇවිල්ලා වදින්නේ. එහෙම එකක් තිබ්බා. ඊළඟට අඟුලිමාල මහරහතන් වහන්සේ කරේ ප්‍රාණඝාතයනේ. ඒ නිසා දීර්ඝ ආයුෂක් තිබ්බේ නැහැ. අරහතේටපත් වෙලා වැඩි කලක් වැඩ හිටපු කෙනෙක් නෙමෙයි. ඒ තාම කෙටි කලකින් උන්වහන්සේ පිරිනොම් පෑවා. නමුත් උන්වහන්සේ පිරිනොම් පාන්න කලින් උන්වහන්සේගේ ජීවිතය තුලින් අපිට හයියක් දුන්නා. වැරදි දහස් ගාණක් වෙලා තිබ්බා. හැදෙන්න පුළුවන් මේ ශාසනය. ඒක තමයි උන්වහන්සේ අපිට දීපු හයිය. හැරිලා බලනකොට මිනි මල කඳන් 1000ක් උඩින් ඔබ ඇවිල්ලා හිටියා. ඔබට මේ බුද්ධ ශාසනය හැදෙන්න පුළුවන්. ඒ පණිවිඩය අපිට දුන්නේ නැද්ද? උන්වහන්සේ ඒකනේ වදාළේ යස්ස පාපං කතං කම්මං යම් කිසි කෙනෙක් නොදන්න කාලේ තමන්ගේ අතින් බොහෝ පව්කම් කෙරී තිබුණත් කුසලේන පිතියරේ පස්සේ කාලෙක කුසල් බලයෙන් ඒවා දිරවල දැම්මොත් සෝමං ලෝකම් පබහසේති අබ්බහමුත්තෝව චන්දිමා මට හිතෙන්නේ එයා ගැන එයා හරියට වලාකුලින් මිදී ලොවක් එළිය කරන හඳක් වගේ කියලා. ඒ නිසා කර්මය ගැන ඔන් ওই විග්‍රහය තේරුම් ගන්නට